දැනටමත් අපේ රටේ ස්වභාවික පද්ධතීන් බොහොමයක් විනාශයට පත් වෙලා තියෙනවා. මෑතකදී අපිට දැක් ගන්න පුළුවන් අනුරාධපුරයේ නගර මැදයේ තියෙන ඉතා වටිනා ස්වභාවික පරිසර පද්ධතියක් විනාශ කළ අයුරු සමාජ මාධ්‍ය හරහා දැන් ප්‍රචාරය වෙනවා. මෙම පරිසර පද්ධතිය බොහෝ කලක සිට ඉතාම සතුටුදායක ලෙස පාලනය වුණ පරිසර පද්ධතියක්. නමුත් අද වෙන විට එහි ගස් කීපයක් කපා දමා කොන්ක්‍රීට් දැමීම සඳහා වලවල් කපා පස විනාශ කරලා පරිසර පද්ධතියෙන් සෑහෙන කොටස් විනාශ කරලා තියෙනවා. මෙවැනි පරිසර පද්ධතීන් නැවත ඇති කිරීම අපහසුයි. මේ පිළිබඳ මාලිමාව මොන වගේ අදහසක් දක්වන්නේ? මාලිමාව රජය පත් කරගත්තේ අපි මෙවැනි විනාශයන් දැකීම සඳහා නොවේ. මේ පිළිබඳ මාලිමාව රජය වගකිව යුතුයයි මගේ හැඟීම.